හෙලෝ අයිබෝවන් ක්‍රිකට් වලට ආදරය කරන සැමට ක්‍රිකට් ක්‍රීඩාවේ අලුත්තම සහ වෙනස්ම තොරතුරු ඔබට ගෙන අපි ක්‍රිකට් ෆැනාටික්. ඔව් ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන හිතවතුනි, ඔබ දන්නවා එංගලන්ත කණ්ඩායම වසර ගණනාවකට පසු ශ්‍රී ලංකාවට පැමිණ සිටිනවා. ඉතින් අද එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර එක්දින තරඟාවලියේ තරඟ තුනකින් යුක්ත එක්දින තරඟාවලියේ පළමුවන එක්දින තරඟය අද ආර් ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද සවස් 2:30ට ආරම්භ වීමට නියමිතයි. ඉතින් අපි අද පළමුවන එක්දින තරඟය ගැන මේ වීඩියෝවෙන් කතා කරමු. ඉතින් එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ එක්දින තරඟාවලියක් සඳහා වසර ගණනාවකට පසුවයි. ටෙස්ට් තරඟාවලියක් සඳහා පැමිණ තිබුණොත් එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාවට එක්දින සහ T20 තරඟාවලියක් සඳහා පැමිණෙන්නේ වසර ගණනාවකට පසුවයි. ඉතින් අදින් ආරම්භ වුණ එක්දින තරඟාවලිය ගැන අපි මේ වීඩියෝෙන් කතා කරමු. එංගලන්ත කණ්ඩායම ගැන කතා කිරීමේදී එංගලන්ත කණ්ඩායම ඕස්ට්‍රේලියාවේදී ටෙස්ට් තරඟාවලියකට මුහුණ දීලා එය 4ට 1ක් විදියට පරාජයක් ලබාගෙන තමයි ශ්‍රී ලංකාවට එක්දින තරඟාවලිය සහ T20 තරඟාවලිය සඳහා සම්බන්ධ වෙන්නේ. ඉතින් අපි එංගලන්ත සංචිතයට අවධානය යොමු කරමු. ලියාම් ඩෝසන්, අල්දීන් රසීද්, ජෝස් බට්ලර්, ජෝ රූට්, ජෙමි ඕවර්ටන්, බෙන් ඩකට්, ලුක් වුඩ්, බෙන්ඩන් කේස්, සෑම් කරන්, නායකයා විදියට හැරි බ්‍රූක්, විකට් කීපර් විදියට ටොම් බෙන්ටන්, විල් ජැක්, සැක් ක්‍රෝලි, ජෙකොබ් බෙතල් සහ රෙහාන් අහමද් යන ක්‍රීඩකයන් මේ විදිහට ක්‍රීඩකයන් 15 දෙනෙකින් යුක්ත සංචිතයක් තමයි ඔවුන් එක්දින තරඟාවලිය සඳහා නම් කරලා තියෙන්නේ. ඔවුන්ගේ එක්දින තරඟාවලියට මේ නම් කරපු 15 දෙනා ඔවුන් T20 ලෝක කුසලානයක් අරමුණු කරගෙන නම් කරපු 15 දෙනෙක් විදිහට ඔබට සලකා බලන්න පුළුවන්. ඔවුන්ගේ සංචිතයේ සංයුතිය ගැන සලකා බැලීමේදී ඔවුන්ගේ සංචිතයේ බැටින් ලයින් අප් එක ස්ට්‍රොං විදිහට තියෙනවා. නමුත් ඔවුන්ගේ බෝලින් ලයින් අප් එකේ යම්කිසි දුර්වලතාවයක් තියෙනවා. ඔවුන්ගේ ප්‍රධාන ෆාස්ට් බෝලර්ස්ලා නැතිවීමත් එක්ක ජොබ් රාජර්, මාක් වුඩ් වගේ ක්‍රීඩකයන් නැතිවීමත් එක්ක ඔවුන්ගේ බෝලින් ලයින් අප් එකේ යම්කිසි දුර්වලතාවයක් තියෙනවා. නමුත් ඔවුන්ගේ බැටින් ලයින් අප් එක ශක්තිමත්ව තියෙනවා. ඉතින් ඔවුන්ගේ කණ්ඩායම් සංයුතිය අනුව ඔවුන්ගේ ප්‍රතිකර්මණයේ දක්ෂතාවය මත ඔවුන්ගේ ජයග්‍රහණය සඳහා පවතින වෙත එංගලන්ත කණ්ඩායම ක්‍රීඩා කළ හැකි අවසාන 11 දිනා ගැන සලකා බැලීමේදී ලිම් ඩෝසන්, බෙන් ඩකට්, ජෝ රූට්, හැරි බ්‍රූක්, ජෙකොබ් බෙතල්, ජෝස් බට්ලර්, සෑම් කරන්, ජිමි ඕවර්ටන්, ලුක් වුඩ්, බෙන්ඩන් කේස් සහ අබ්දුල් රසීද් යන ක්‍රීඩකයන් 11 දෙනා අවසන් වශයෙන් ක්‍රීඩා කරයි කියලා අපට අනුමාන කරන්න පුළුවන්. ඒතර ශ්‍රී ලංකා කණ්ඩායම ගැන සලකා බැලීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම අවසාන වශයෙන් සහභාගී වෙච්ච පාකිස්තානයේදී පැවැත්වුණු ODI සීරීස් එක ශ්‍රී ලංකාව 3-0ක් විදිහට පරාජය වෙලා තමයි තියෙන්නේ. අපි පහුගිය කාලෙම ODI වල යම් කිසි දියුණුවක් ලබාගෙන ආවත් පාකිස්තාන තරඟාවලදී යම් කිසි පසුබෑමකට ලක් වුණා. නමුත් නැවත අපිට මේ ශ්‍රී ලංකාව තුලදී පැවැත්වෙන මෙම ODI තරඟාවලිය තුලදී නැවත ඒ සුපුරුදු රිද්මයට පැමිණීමේ හැකියාවක් තියෙනවා. ODI රෑන්කින් වලට අවධානය යොමු කිරීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම ODI රෑන්කින් වල 5 වෙනි ස්ථානයේ රැඳී සිටිනවා. ඒ වගේම එංගලන්ත කණ්ඩායම 8 වෙනි ස්ථානයේ තමයි අපට පසුවසින් රැඳී සිටින්නේ. ඉතින් එංගලන්ත කණ්ඩායම ODI තරඟවලදී යම්කිසි පසුබෑමකින් තියෙනවා. ඉතින් මේක අපට හොඳ අවස්ථාවක්. ශ්‍රී ලංකාව තුළදී එංගලන්ත කණ්ඩායම පරාජය කළා ජයග්‍රාහී මානසිකත්වයකින් ඉදිරියට යාම සඳහා. ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරිපත් කළ සංචිතය ගැන මීට කලින් වීඩියෝවේදී සාකච්ඡා කළා. 17 දෙනෙක් යුක්ත සංචිතයක් ඉදිරිපත් කළා තිබ්බා. ඉතින් ඒ සංචිතයෙන් අපි ක්‍රීඩා කළ හැකි ශ්‍රී ලංකාවේ අවසාන 11 දෙනා ගැන අවධානය යොමු කරමු. චරිත අසලංග මාධ්‍ය හමුවේ දක්වපු අදහසුත් එක්ක ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක ප්‍රතිකරණ විදියට සතුම් නිස්සංක සහ කමිල් මිසාර බොහෝ දුරට ක්‍රීඩා කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම 3 වෙනි ස්ථානයට කුසල් මෙන්ඩිස් ක්‍රීඩා කරනවා. 4 වෙනි ස්ථානයේ සම්බන්ධව පොඩි ගැටලුකාරී තත්ත්වයක් තියෙනවා. මොකද පාකිස්තාන සංචාරයේදී ලකුණු 4ට ආව ප්‍රදේශ සමහර ඉක්මනවා. කාලයක් තිස්සේ ලකුණු නැතුව ඉඳලා පාකිස්තාන සංචාරය තුලදී
සදීර සමර වික්‍රම ලකුණු අතරට පැමිණීමත් එක්ක ඔවුන් සංචිතයෙන් ඉවත් කිරීමේ නොහැකියාවකුත් තියෙනවා. ඒ වගේම ධනංජය සිල්වා සහ පවන් රත්නායකත් මේ 4 වෙනි ස්ථානයේ ක්‍රීඩා කිරීමේ හැකියාවක් තියෙන ක්‍රීඩකයන් දෙදෙනෙක් ඉන්නවා. එනිසා බොහෝ දුරට 4 වෙනි ස්ථානයට සදීර සමර වික්‍රම ක්‍රීඩා කරයි. 5 වෙනි ස්ථානයේ චරිත් අසලංක නායකයා විදිහට ක්‍රීඩා කරනවා. 6 වෙනි ස්ථානයේ කොමත් ජනිත් ලියනගේ ක්‍රීඩා කරයි. 7 වෙනි ස්ථානයට කමිදු මෙන්ඩිස් ධනංජය සිල්ලා යන දෙදෙනාගෙන් කෙනෙක් ක්‍රීඩා කිරීමේ හැකියාවක් තියෙනවා. මොකද ධනංජය සිල්ලාට පන්දු යැවීමේ හැකියාව කමිදු මෙන්ඩිස්ට වඩා ඉදිරියෙන් තියෙන නිසා බොහෝ දුරට ධනංජය සිල්වා 7 වෙනි ස්ථානයේ ක්‍රීඩා කිරීමේ හැකියාවක් තියෙනවා. නමුත් චරිත් අසලංකගේ මාධ්‍ය හමුවේදී අදහස් ප්‍රකාශ කරේ ධනංජය සිල්වා 1 2 3 කියන ස්ථාන තුනට සලකා බලන බව. එනිසා බොහෝ දුරට කමිදු මෙන්ඩිස් ක්‍රීඩා කිරීමේ අවස්ථාවක් තියෙනවා. එහෙමනොත් ධනංජය සිල්වාට ස්ථානය අහිමි වෙන්න පුළුවන්. හැබැයි T20 ලෝක කුසලාන සංචිතය තුළ ධනංජය සිල්වා දැන් නිශ්චිත ස්ථානයක් හිමි කරගෙන තියෙන නිසා බොහෝ දුරට ධනංජය සිල්වාට මේ 11 දෙනා අතර ඉඩක් ලැබීමට බොහෝ හැකියාවක් තියෙනවා. ඒ ඉඩ මුල් ස්ථානවල නොමැතිනොත් මේ 7 වෙනි ස්ථානයට ක්‍රීඩා කිරීමේ හැකියාවක් පවතිනවා. බොහෝ දුරට මේ 8 වෙනි ස්ථානය සඳහා තුනිත් වෙල්ලාලගේ හෝ ජෙෆ්රි වැන්ඩිස් යන දෙදෙනාගෙන් කෙනෙක් ක්‍රීඩා කිරීමේ හැකියාවක් තියෙනවා. මෙතන නිශ්චිතවම ක්‍රීඩා කරන්න වනිදු හසරංග නමුත් ඔහුගේ ආබාධයන්ත් එක්ක ඔහු අපිට ඉදිරියේදී පැවැත්වීමට නියමිත T20 ලෝක කුසලානයේ වැදගත් ක්‍රීඩකයෙක් නිසා ඔහුව විවේක ගන්න මේ ඒ ස්ථානය සඳහා මේ එක්දින තරඟ තුන තුලදී ආදේශ කිරීමේ හැකියාවක් පවතිනවා. ඒ නිසා බොහෝ දුරට ජෙෆ්රි වැන්ඩිස් හෝ දුනිත් වෙල්ලාලගේ ක්‍රීඩා කිරීමේ අවස්ථාවක් තියෙනවා. ඒ වගේම 9 වෙනි ස්ථානයට මහේෂ් තීක්ෂණ ක්‍රීඩා කරනවා. ඒ වගේම 10 වෙනි ස්ථානය සහ 11 වෙනි ස්ථානය සඳහා පිළිවෙලින් අසිත බනන්දු සහ ඒෂාන් මාලිංග ක්‍රීඩා කිරීමේ වැඩි හැකියාවක් පවතිනවා. ඉතින් ඔබ දන්නවා මෙම තරඟ තුන පැවැත්වෙන්නේ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී කොළඹ. ඉතින් ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණය ආරම්භ කළ තියෙන 1986. මේකේ කැපැසිටි එක වර්තමානයේ වෙනකොට 35000ක් ධාරිතාවයක් තියෙනවා. ඉතින් ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණය තුළ ODI තරඟ 184ක් පැවැත්වලා තියෙනවා. එම තරඟ 184 තුළදී මුලින් පන්දුවට පහර දී කණ්ඩායම මැච් 102කදී ජයග්‍රහණය ලබාගෙන ඇති අතර දෙවනියට පන්දුවට පහර දීපු කණ්ඩායම මැච් 70කදී ජයග්‍රහණය ලබාගෙන තියෙනවා. සාමාන්‍ය ඇවරේජ් ස්කෝර් එක 230ක් විදිහට තමයි සඳහන් වෙන්නේ ෆස්ට් ඉනින් එකේ. ඒ වගේම සෙකන්ඩ් ඉනින් එකේ ඇවරේජ් ස්කෝර් එක 188ක් විදිහට සඳහන් වෙනවා. මෙම ක්‍රීඩාංගණය තුළ ලබාගෙන ඇති වැඩිම ලකුණු සංඛ්‍යාව ලකුණු 375ක්. විකට් 5කට ඒ ඉන්දීය කණ්ඩායම ශ්‍රී ලංකාවට එරෙහිව. ඒ වගේම අඩුම ලකුණු 50 විකට් 10කට ඒ ශ්‍රී ලංකා කණ්ඩායම ඒ ඉන්දියාවට එරෙහිව. හොඳම ලකුණු හඹා යාම ලකුණු 292 ඒ ශ්‍රී ලංකා කණ්ඩායම ඕස්ට්‍රේලියාවට එරෙහිව. ඒ වගේම අඩුම ලකුණු ආරක්ෂා කර ගැනීම ලකුණු 170ක් ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර මේ වෙනට ඉක්මන තරඟ 79ක් පැවැත්වලා තිනවා. මේ දින තරඟ 79න් 38ක ජයග්‍රහණය එංගලන්තයට 37ක ජයග්‍රහණය ශ්‍රී ලංකාවට හිමිලා තිනවා. ඒ වගේම ප්‍රතිඵලයකින් තොරව තරඟ 3 බැගිනු එම ලකුණු සමවීම තරඟ 1ක් සහ හෝම් වොන් එංගලන්තය 18ක් සහ ශ්‍රී ලංකාව 16ක්ද අවේ වොන් එංගලන්තය 9ක් සහ ශ්‍රී ලංකාව 14ක්ද ඒ වගේම නියුට්‍රල් වොන්ස් එංගලන්තය 11ක් සහ ශ්‍රී ලංකාව 7ක් වශයෙන් ජයග්‍රහණය කරගෙන තියෙනවා. ඒ වගේම අද තරඟයට බලපෑ හැකි කාලගුණික තත්ත්වය ගැන සාකච්ඡා බැලීමේදී වර්ෂාපතනයක් ඇතිවීමේ හැකියාවක් නැහැ. සම්පූර්ණ තරඟයේ පැවැත්වීමේ හැකියාව පවතිනවා. ඒ වගේම සුළඟේ වේගය පැයට කිලෝමීටර් 13 ඉඳලා 24 24 මට්ටමේ වෙනස් වීමක් පවතිනවා. ඒ වගේම වාතයේ ආර්ද්‍රතාවය 50 ඉඳලා 70 දක්වා වෙනස් වීමක් දක්නට ලැබෙනවා. ඒ අනුව මේ සියල්ල සාකච්ඡා බැලීමේදී අද තරඟය තීරණයකින් අවසන් වීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායම විදියට 2026 වර්ෂයේ ආරම්භ කිරීමේදී ජයග්‍රාහී මානසිකත්වයෙන් ඉදිරියට යාම සඳහා 2027 ODI ලෝක කුසලානි සඳහා සූදානම් වීම සඳහා
ඒ වගේම එළඹෙන මාසය තුළ පැවැත්වීමට T20 ලෝක කුසලානයට සූදානම් වීම සඳහා ඒ සියලු ක්‍රීඩකයන්ට තමන්ගේ දක්ෂතාවයන් ඒ වගේම එළඹෙන T20 ලෝක කුසලානයට ඉදිරිපත් වීමට නියමිත ODI සංචිතය තුළ තියෙන ක්‍රීඩකයන්ට තමන්ගේ දක්ෂතාවයන් දියුණු කර ගැනීමට මෙම ODI තරඟ තුනත් විශාල වැදගත්කමක් දක්වනවා. ඉතින් අපි ජයග්‍රාහී පසු දෙක්මකින් හමු වෙමු. ක්‍රිකට් ෆැනටික් හා සම්බන්ධ වී සිටි ඔබ සැමට ජයෙන් ජය. නැවත අලුත් වීඩියෝවකින් ඔබ ළඟට එනකම් ගිහින් එන්නම්.